හායි අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ වෙනස්ම විදිහේ වම්බටු බැදුමක් හදන විදිය. සාමාන්‍යයෙන් අපි වම්බටු බැදුම් හදන්නේ ගැඹුරු තෙලේ වම්බටු බැදලානේ. අද අපි වම්බටු බැදුම් හදන්නේ වෙනස්ම විදියකට. තෙල් ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන වම්බටු කරල් 5ක් හොඳට සෝදලා පිරිසිදු කරගෙන අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි වම්බටු ටික කපා ගමු. ඔයාලා වම්බටු කපා ගන්නකොට මෙන්න මේ විදියට ගොඩක් ලොකු කරන්නෙත් නැතුව ගොඩක් චූටි කරන්නෙත් නැතුව මේ සයිස් එකට කපා ගන්න. මොකද අපි තෙල් ගොඩක් අඩුවෙන් මේක හදාගන්න නිසා ගොඩක් ලොකු කෑලි වලට කැපුවොත් අපිට මේක තම්බ ගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් මං කපාගත්ත වම්බටු ටිකට කහතේ හැඳි දෙකයි ලුණු මේස හැන්දකුයි එකතු කරලා මේ විදියට හොඳට අතගා ගන්නවා. දැන් මම මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ලුණු ගෙඩියක් කපා ගන්න තමයි හදන්නේ. මම මෙතන ලොකු ලුණු ගෙඩියක් අරන් තියෙනවා. මුළු ලුණු ගෙඩියම මම මේ වගේ දිගට හැඩයට කපා ගත්තා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ වම්බටු බැදුමට තෙල් ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරන්නේ. මම මෙතන රත් වෙච්ච පෑන් එකට තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි දැන් මේකට වම්බටු ටික එකතු කරගමු. වම්බටු ටික එකතු කරලා මම මේ වගේ පොඩ්ඩක් හොඳට කවලම් කරගන්නවා. වම්බටු ටික මේ වගේ තෙල් ටිකේ හොඳට විනාඩි 5ක් විතර තැම්බෙන්න දීලා මම මේකට අපි අර කලින් කපාගත්ත ලුණුයි සුදු ලුණුයි එකතු කරගන්නවා. මම මෙතන සුදු ලුණු බික් 3ක් විතර චූටියට කපාගෙන එකතු කරගත්තා. දැන් ලුණු ටිකත් එකතු කරලා හොඳට කවලම් කරලා තා විනාඩි 5ක් විතර මම මේක තැම්බෙන්න තියනවා. දැන් මම මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකයි ගම්මිරිස් තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. මං ලුණු බැලුවම ලුණු චුට්ටක් මදි වගේ ඒකින්ද මම තව ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඔයාලත් රස බලලා රස පදමට ලුණු එකතු කරගන්න. ලුණු ටිකත් එකතු කරගෙන මං ආපහු මේ ටික හොඳට කවලම් කරලා තා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා තියෙනවා. දැන් අපි අපේ බටු බැදුම හදලා ඉවරයි. මේක තෙල් ගොඩාක් අඩුවෙන් හදපු බටු බැදුමක්. එහෙනම් ඔයාලත් මේ බටු බැදුම හදලා රසයිද කියලා කමෙන්ට් එකකින් කියන්න. අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.